ඕන ඇත්තටම අද මේ මැතිවරණ තියෙන අවස්ථාවේ ඇත්තටම සමහර පක්ෂ බයයි මැතිවරණ වලට. ඒක නිසාම අර වතුරේ ගිලින්න යන මිනිස්සු බොහෝ විකාර දොඩවන අවස්ථා තියෙනවා. මේ නිසාම තමන්ගේ තියෙන නොහැකියාව, තමන්ට තියෙන අවස්ථාව අහිමිකම සමාජය ඇතුලේ ඒක වසා ගැනීම සඳහා විවිධ දේවල් කියමින් මැතිවරණ මඟ හරින මැතිවරණ ප්‍රතික්ෂේප කරන මැතිවරණ වලට වෙනත් ආකාරයක අවලාද අකුල් හෙලන ක්‍රියාමාර්ග තියෙන ඕන තරම්. ඒක මේ මැතිවරණ වකවානුවේ තියෙන ලක්ෂණය. අපි කියන්න ඕන ඇත්තටම මැතිවරණ වලට බයපක්ෂ වුණ තරම් තියෙනවා. හරි බයයි. මැතිවරණේ කිව්වහම ඒක නිකන් අර ණයට අඳුකල වගේ මේ වකවානුවේ. මොකද නැගෙනහිරින් පළාත් සභා මැතිවරණේ පටන් ගත්තා මෑත කාලේ. නැගෙනහිර ඉඳලා දැන් ඌවට එනකන් ඇවිල්ලා තියෙනවා. දැන් නැගෙනහිර ඉඳලා ඌවට එනකොට අපි දැක්කා මේ මෑත ඉතිහාසයේ වැඩි කාලයක් නෙවෙයි මේ අවුරුද්දම මේ මාස කිහිපය ඇතුළත පහුගිය කාලේ විශාල ජනපද නම් නිර්මාණය කරගෙන ඉඳපු දේශපාලන පක්ෂවල මොකද උනේ කියන එක. ඔවුන් මොනතරම් මේ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලාද කියන කාරණේ. මොකද අපේ සමාජය අද බහුතරය ජනතාව, මේ රටේ දේශප්‍රේමී ජනතාව, මේ රටේ ඒ අවුරුදු 30ක මහා ඛේදවාචකයෙන් නිදහස් වීම අපේක්ෂා කළ ජනතාව. ඔවුන් දිගින් දිගටම ප්‍රාර්ථනා කරපු කාරණේ තමයි නිදහස් රටක ජීවත් වෙන්න ඕනේ කියන අවස්ථාව. මේ අවස්ථාව නිර්මාණය කළේ වර්තමාන රජය. ඒ වර්තමාන රජයක නිර්මාණය කළායින් පස්සේ ඉතින් මැතිවරණ වලට යන්න බය නැහැ. ජනතාවගේ මතය උරගා බලන්න බය නැහැ. මොකද සමානුපාතික ක්‍රමයක් තිබුණාම ඒ ක්‍රමය ඇතුලේ බොහෝ විට අතුරු මැතිවරණය එන්නේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයක් නම් ඒකේ අතුරු මැතිවරණ නැහැ, ඊළඟ අපේක්ෂකයෙක් පත් කරන්න පුළුවන්. කේවල් ක්‍රමයේ තිබුණ අතුරු මැතිවරණ ඇතුලේ ජනතාවගේ මතය වරින් වර විමසා බලන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි අපේ රටේ මැතිවරණ ගණනාවක් තියෙනවා. ජනාධිපතිවරණ, ඉන්පස්සේ පළාත් සභා, පාර්ලිමේන්තු, පළාත් පාලන ඕනතර මැතිවරණ තියෙනවා. ඒ නිසා ජනතා මතය උරගා බලන්න පුළුවන්. යුද්ධයට පෙර තිබුණ ජනතා මතයයි යුද්ධයට පස්සේ තියෙන ජනතා මතයයි දෙකක්. එතකොට යුද්ධයට පස්සේ තියෙන ජනතා මතය මේ මොහොතේ පිළිඹු වෙන්න ඕන. පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්, පළාත් සභාව වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්, ජනාධිපති වර්ණය තුල අලුත් ජනාධිපතිවරයෙක් සඳහා නම් වෙන්න පුළුවන්. ඕනම තැනකදී ඒ සමාජ වටපිටාව වෙනස් වුණායින් පස්සේ ඒ මොහොතේ ඉන්න ජනතාවගේ ජනතා මතය ප්‍රකාශ වෙලා ඔවුන්ගේ නියෝජනය වෙන්න ඕනේ මේ ආයතන ඇතුලේ. අන්න ඒ තුල තමයි අපි කියන්නේ ඇත්තටම සන්දාන ආණ්ඩුව මැතිවරණ වලට බය නැහැ දැන්. මොකද මේ රටේ ජනතාව, දේශප්‍රේමී ජනතාව ඉල්ලා ඉඳපු ඒ ගමන මේ රටට උරුම කරලා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් කරන්න ඕන කියන්නේ ඒ සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙලක් සහිත ඔය ක්‍රියාමාර්ග වල ගිහිල්ලා තියෙනවා. ඒක නම් මැතිවරණ වලට බය නැහැ. හැබැයි අද මැතිවරණ වලට බය, මැතිවරණ කියන වචනේ දාපු ගමන් අර ණයට අඳුකල වගේ. හරි බයයි. පලා යනවා. දැක්ක ගමන් පලා යනවා. ඇයි? දැක්ක නැගිනිරදී ඡන්දෙට ගියා. මොකද උනේ? උතුරු මැදට ඡන්දෙට ගියා. මොකද උනේ? සමහර පක්ෂ වලට මන්ත්‍රී දුර 9 10 සන්දානිය ආස්සේ ලැබිච්ච මන්ත්‍රී දුර අද එකයි. හරි. එතකොට මම මධ්‍යම පළාත නියෝජනය කරන්නේ. මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු 9 දෙනෙක් හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික ඉතිහාසයේ. ඒක මන්ත්‍රීවරයෙක් නෑ මෙස්තරේ. මෙවර පළාත් සභාවයක මන්ත්‍රීවරයෙක් නෑ. බස්රායර පළාත් සභාවේ මන්ත්‍රීවරු 23 දෙනෙක් විතර හිටියා. අද ඉන්නේ 3 දෙනයි. හරි. එතකොට අනිත් පක්ෂයකන එක්සත් ජාතික පක්ෂයකන කියන්නම දෙයක් නෑ. ඒක නිසා අපි කියන්නේ ඒ ජනතාවගෙන් වියෝ වෙමින් ඉන්න. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් ඉන්න. නැත්නම් මේ මොහොතේ ජනතා අභිලාෂයට පටහැනිව ඊට පස්සහරවලා ඉන්න පක්ෂවලට අද මේ රටේ ජනතාව අදාළ ප්‍රතිචාර දක්වනවා. ඒ හින්දාම ඔවුන් විකාරෙන් දොඩවනවා මේ මැතිවරණය පළවෙනි සිවිල් අයිතීන් දීලා තමයි දේශපාලන අයිතීන් දෙන්න ඕනේ කියලා අපේ මන්ත්‍රීතුමා පැහැදිලි කළා. මේ කරන්නේ සිවිල් අයිතීන් දෙන්න තමයි. පළාත් පාලන ආයතනයේ ස්ථාපිත වුණා. ඊපස්සේ මොකද මේකේ මේ නියෝජනය වෙන්නේ අඛිල මන්ත්‍රීතුමා මේ දකුණෙන් ගිය කවුරුත් නෙවෙයි. ඒවයි නියෝජිතින් බවට පත් වෙන්නේ මේ පළාත් සභාව, ඒ කියන්නේ මේ පළාත් පාලන ආයතනයේ ප්‍රදේශවල ඉන්න කවුරු හරි ඒ ප්‍රදේශවලම පුරවැසියන්. එතකොට ඒ ප්‍රදේශයේ ජනතාව උන්ගේම පුරවැසියන් කවුරු හරි තෝරාපත් කරගත්තාම අන්න සිවිල් අයිතීන් ආරක්ෂා වෙන්න පටන් ගන්නවා එතනින් පස්සේ. මම ඒකයි කිව්වේ මාතෘ සායන කරන ඒ ක්‍රියාවලිය පළාත් පාලන ආයතනෙ මෙහෙවන්න ඕන. එතනින් එහාට එතකොට මේ මව්වරුන්ට තමන්ගේ කුසේ ඉන්න දරුවා ගැන හරියට වෛද්‍යවරුන්ගේ සේවාවන් ලබා ගන්න අවස්ථාව ලැබෙන්න ඕන. එතනින් පස්සේ ඉපදිච්ච දරුවාට පෙර පාසල් ටික පවත්වාගෙන අනෙක් පාසල් අධ්‍යාපනය පවත්වාගෙන එතනින් මෙහාට වෙලා සියලු දේවල් කරන්න. ඊට හැදෙන්න ඕන. ඒ හැදෙන්නේ සිවිල් අයිතීන් එකිනෙක ලැබෙන්නේ මේ අවස්ථාව උන්ට ලබා දුන්නොත් විතරයි. එහෙම නැතුව හමුදා පාලනයක් නම් ස්ථාපිත කරන්න කියන්නේ. එහෙනම් වෙනත් මොකක් හරි නම් කරන්න කියන්නේ. ඒක හරියන්නේ නැහැ. හැකිතරම් ඉක්මනින් මෙන්න මේකෙන් ඉවත් වීමේ අවස්ථාව තියෙනවා. මන්ත්‍රීතුමනි කෙටි බාධා කිරීමක් කරන්නට වෙනවා සුවිශේෂී කාරණයක්